ඔබට මේ පෙනියන්නේ රයිගම් උඩුගහපත්තුවේ ගම්සභා උසාවිය. අපේ ගම්සභා උසාවි ක්‍රමය පැවතිච්ච කාල සීමාව තුළදී මේ උඩුගහපත්තුවේ ජනතාවගේ සාමය ආරක්ෂා කර කුඩා ඉදිරිවාදිකම් සහ ප්‍රශ්න සහ ගමේ තියෙන විවිධ ගැටලු විසඳා ගැනීමට පාවිච්චි කරපු ගම්සභා උසාවිය තමයි මේ. උඩුගහපත්තුවටම තිබිච්ච ගම්සභා උසාවිය. අදට දැනට ලංකාවේ ඉතුරු වෙලා තියෙන එකම ගම්සභා උසාවි ගොඩනැගිල්ල තමයි මේක අපි දන්නා තරමින් තියෙන්නේ. ඉතින් මේ ගරා වැටෙමින් පවතින්නේ රයිගම් උඩුගහපත්තුවේ අපේ ඉංගිරිය ජනතාවගේ ඉතිහාසය. මෙම ගොඩනැගිල්ල පවතින්නේ වර්තමාන ඉංගිරිය මහජන පුස්තකාල පරිශ්‍රයේ. මෙම ගොඩනැගිල්ලට වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් පවතින බව ගම්සභා උසාවි ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අපිට පැහැදිලි වේ. වර්තමානයේ මෙම ගොඩනැගිල්ල හොරණ ප්‍රාදේශීය සභාවට ඈත්ව පවතී. මෙහි වහලය එක් කොටසක කඩා වැටී තිබීම නිසා මෙම ගොඩනැගිල්ල වේගයෙන් ස්වභාවික මරණයක් කරා තල්ලු කරමින් සිටී. බොහෝ දෙනෙකු දන්නා පරිදි වර්තමාන පුස්තකාල ගොඩනැගිල්ල සෑදීමට පෙර පැරණි පුස්තකාලයේ විසින් පාවිච්චි කළේද මෙම ගොඩනැගිල්ලය. පළවෙනි මරණ දඬුවම ලබා දීපු කළුවක්කු නැමැත්තාගේ නඩුවේ මුල්ම විසඳීම සඳහා මුල්ම වෙච්ච සාකච්ඡාව තිබුණේ මේ ගම්සභා උසාවියෙන් කියලා කියනවා. මේ නඩුව ඉස්සෙල්ලාම අරගෙන තියෙන මේ ගම්සභා උසාවියට කියලා ජනප්‍රවාදී තියෙනවා. ඒ වගේම මේ ඔබට පෙනී යනවා ඇති මේ ගොඩනැගිල්ලේ වහල ඉස්සර තිබුණ සිවිලිම. ඒ නඩුකාරයා ඉඳපු තැන සිවිලිමත් තිබුණා. ඊටාම අලංකාර විදිහට හදලා තේක බියේ වර්තමාන මිනිට ඒවා දක්නට ලැබෙන්නේ නැහැ. මෙතන තිබිච්ච ජජ් එහෙම නැත්නම් නඩුකාරයා ඉඳපු ආසනේ වර්තමානයේ තියෙනවා ඉංගිරිය දීපාලෝක විහාරස්ථානය.